ආයුබෝවන් හැමෝටම ඇස්ට්‍රොසිට්මා channel එකට අදත් ඔබව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්නේ collective reading එකක්. ඉතින් collective reading එකේදී මම මුලින්ම points කිහිපයක් කියනවා. අහඹු ලෙස මම points කිහිපයක් කියනවා. ඉතින් මේ points වලින් එකක් හරි ඔයාට resonate වෙනවා නම් මේ reading එක ඔයාට. සමහර වෙලාවට ඔයාට එකක් resonate වෙන්නත් පුළුවන්, කිහිපයක් අදාළ වෙන්නත් පුළුවන්. ඉතින් මම මේ කියන points වලින් එකක් හෝ කිහිපයක් ඔයාට resonate වෙනවා නම් අනිවාර්යෙන්ම මේ reading එක ඔයාටමයි, මේ message එක ඔයාටමයි. ඉතින් අපි යමු මොනවාද points කියලා බලන්න. පළවෙනි point එක. ඔයා මේ වීඩියෝ එක බලන්න පැය 24ක් ඇතුළත. ඒ කියන්නේ මේ වීඩියෝ එක ඔයා දකින්න පැය 24ක් ඇතුළත ඔයා මෙන්න මේ කියන angel numbers ටික දැක්කනම් මේ වීඩියෝ එක ඔයාට. angel numbers ටික තමයි 10යි 10, 14යි 14, 15යි 15, 17යි 17, 23යි 23. ඒ වගේම තමයි ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නේ රතු, සුදු, දුඹුරු ඇඳුමක් නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයාගේ ලග්නය කටක, කන්‍යා, කුම්භ නම් මේ රීඩින් එක ඔයාට. ඊට පස්සේ ඔයාගේ life path number එක number 4, number 6 or number 9 නම් මේ රීඩින් එක ඔයාට. ඔයා ඉපදුනේ පෙබරවාරි, ජූනි එහෙමත් නැත්නම් දෙසැම්බර් මාසවල නම් ඒත් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයා සතියක් ඇතුළත මොනවා හරි tarot card reading එකක් එහෙමත් නැත්නම් collective reading එකක් එහෙමත් නැත්නම් law of attraction video එකක් නැත්නම් මොකක් හරි spiritual ආධ්‍යාත්මික දෙයක් සම්බන්ධ වීඩියෝ එකක් දැක්කනම් මේ වීඩියෝ එක ඔයාට. ඒ වගේම තමයි මාසයක් ඇතුළත ඔයා පැලයක් ඉඳුවා නම් මොකක් හරි පැලයක් ඔයා විසින්ම ඉඳුවා නම් එහෙනම් මේ රීඩින් එකත් ඔයාට. ඒ වගේම තමයි ඔයා මේ රීඩින් එක බලන්න සති දෙකක් ඇතුළත මොනවාම හරි ස්ථානයකට ගිහින් නෑවනම්, ඒ කියන්නේ ගඟක්, මුහුදක්, ඇලක්, දොලක්, පූල් එකක් වුණත් කමක් නෑ. මේ මොනම ස්ථානයකට ගිහිල්ලා හරි ඔයා නෑවනම්, පීනුවනම් අනිවාර්යයෙන්ම මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයා පහුගිය දවස් 3 ඇතුළත ඔයා වෙනුවෙන්ම යම් කිසි දෙයක් මිලදී ගත්තා නම්, ඒ කියන්නේ ඔයා ගැන හිතලා ඔයාටම, ගෙදරට නෙමෙයි ඔයාටම ඔයා වෙනුවෙන්ම දෙයක් මිලදී ගත්තා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි අපි තව එක පොයින්ට් එකක් බලමු. හරි. ඔයා යම් කිසි මුදලක්, සුළු මුදලක් හරි ඔයා ඉතුරු කරා නම්, බැංකුවක හරි කැටයක හරි ඒක ඉතුරුවක්. ඒක ආයි ගන්න නෙමෙයි, ඔයා ඉතුරුවක් කරා නම් පහුගිය මාසය ඇතුළත එහෙනම් මේ රීඩින් එකත් ඔයාට. මං හිතනවා මේ පොයින්ට්ස් වලින් එකක් හරි ඔයාට රෙසිනේට් වෙයි කියලා. ඉතින් මම මේ කියපු පොයින්ට්ස් වලින් එකක් හරි ඔයාට රෙසිනේට් වෙනවා නම්, ඔයාට අදාළ වෙනවා නම් අනිවාර්යෙන්ම මේ රීඩින් එක ඔයාට, මේ මැසේජ් එක ඔයාට. හැබැයි මෙතන තියෙන පොයින්ට්ස් වලින් එකක්වත් ඔයාට ගැලපෙන්නේ නැත්නම් ඔයා මේ වීඩියෝ එක බලන්න එපා. ඉතින් ඔයාට නෙමෙයි මේ මැසේජ් එක. ඒ හින්දා මේ වීඩියෝ එක බලන්න එපා. මෙතනින්ම නතර කරලා යන්න. මේ පොයින්ට්ස් වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් මේ රීඩින් එක ඔයාට ආයිමත් මම කියනවා. ඒ වගේම රීඩින් එක බලන්න යන්න කලින් ඔයා කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහාන් ඔයාට පොයින්ට්ස් කීයක් රෙසිනේට් වුණාද කියලා. ඉතින් අපි යමු රීඩින් එක පැත්තට. ඔයාගේ ලයිෆ් එක ගත්තොත් ඔයාගේ ලයිෆ් එක ඇතුලේ hidden pressure එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ හිත ඇතුලෙන් ඔයාට ප්‍රෙෂර් එකක් තියෙනවා, පීඩනයක් තියෙනවා. ඒක කියා ගන්න බැරි තරමේ පීඩනයක්. ඒ වගේම තමයි ඔයා පිට ලෝකෙට ඒක පෙන්වන්නේ නැහැ. කියන්නේ ඔයා හරිම calm, හරිම relax පුද්ගලයෙක් විදියට ඔයා පිටට පෙන්නනවා, show off කරනවා. හැබැයි ඔයා ඇතුළතින් ගොඩාක් ලොකු ප්‍රෙෂර් එකකින් ඉන්නේ. ඒකට හේතුව තමයි ඔයා නිතරම ඔයාගේ ෆියුචර් ඩිරෙක්ෂන් එක ගැන හිතනවා. ඒ කියන්නේ ඔයා අනාගතේ කොයි වගේ තැනක ඉඳීද, කොයි පැත්තකට ඔයා යයිද කියලා ඔයා නිතරම සීරියස් විදියට හිතනවා, පීඩණයෙන් ඉන්නවා. ලොකු දෙයක් ඔයාගේ ඔළුවේ නිතරම වැඩ කරනවා. ඉතින් මේ
දවස්වල ඒ වගේම මම තව දෙයක් කියන්නම්. මේ දවස්වල ඔයාලා නෝටිස් වෙන්න පුළුවන් ඔයා ගැනම කියන්නේ ඔයා කැමති නෑ ඔය පොඩි පොඩි කතා බහ වලට සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ ඒ ගැන තියෙන ඉන්ට්‍රස්ට් එක ඔයාට අඩු වෙලා උපදූප කතා කරන්න, වැඩකට නැති දේවල් වලට අහුම්කම් දෙන්න. ඉතින් ඔය පොඩි පොඩි කතා බස් වලට ඔයා කැමති නෑ. ඔයාට තියෙන ඉන්ට්‍රස්ට් එක අඩු වෙලා ඔයා ඒවෙන් ඈත් වෙන්න තමයි බලන්නේ. ඇත්තටම කිව්වොත් ඔයාට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන්නේ meaningful conversations. ඒ කියන්නේ ඔයාට වැඩක් වෙන, ඔයාට ඵල ප්‍රයෝජනයක් වෙන, ඔයාගේ අනාගතේ සැලසුම් සාර්ථක කරගන්න පුළුවන් වැදගත් කතා බහක් තමයි ඔයාට, වැදගත් මුණ ගැහිමක් තමයි ඔයාට මේ වෙලාවේ ඕනේ. තවදුරටත් ඒක ගැන කිව්වොත් ඔයාට ඕනේ කාගෙන් හරි අවවාද ගන්න. හැබැයි ඔයාට වඩා හොඳ තැනක ඉන්න, හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්ගෙත් තමයි ඔයාට මේ දේවල් ඕනේ. ඔයාට ඒ වගේ කන්වර්සේෂන්ස් තමයි බිල්ඩ් අප් කරගන්න ඕන වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඒ වගේම තමයි ඔයාටම තේරිලා තියෙනවා ඔයා දැන් ටිකෙන් ටික ටයිම් වේස්ට් කරන එකෙන්. ඒ කියන්නේ කාලය නාස්ති කිරීමෙන් ඔයා ඈත් වෙනවා කියලා. ඔයා ඔයාගේ කාලය නිතරම වැඩක් ඇති දෙයකට යොදවන්න උත්සාහ කරනවා. ඉතින් මේකෙන් පෙන්නලා දෙන්නේ ඔයා ඔයාගේ ලයිෆ් එකේ තියෙන ප්‍රයොරිටිස් දැන් චේන්ජ් කරගෙන යන ප්‍රේස් එකක තමයි ඉන්නේ. ඒ කියන්නේ ඔයාට දැන් ඉස්සර තිබුණු ප්‍රයොරිටිස්, ඔයාට තිබුණු ආසාවල් නෙමෙයි දැන් තියෙන්නේ. ඔයාට දැන් තේරෙනවා ඔයාට ඕනේ මේ දේවල් නෙමෙයි. මගේ ලයිෆ් එක සාර්ථක කරගන්න නම් මට මෙන්න මේවා තමයි ඕනේ. මට මෙන්න මේ දේවල් තමයි බිල්ඩ් අප් කරගන්න ඕනේ කියලා ඔයා විසින්ම ඔයා එක තේරුම් ගන්න තමයි දැන් මේ උත්සාහ කරන්නේ. ඉතින් මේ වගේ ප්‍රේස් එකක් ගත කරන ඔයාගේ ලයිෆ් එක ස්ලෝලි චේන්ජ් වෙන්න යනවා කියලා මට ඇත්තටම පේනවා. මේ ටැරොට් එනර්ජි එකට අනුව ඔයාලට ඉස්සරහට අනිවාර්යයෙන්ම අලුත් පුද්ගලයන් හමු වෙන්න පුළුවන්. කියන්නේ ඔයාගේ ජීවිතේට උදව්වක් වෙන, ඔයාගේ ජීවිතේට අවවාද ගන්න පුළුවන්, අර ඔයා හිතුවත් වගේ meaningful conversation එකක් build up කරන්න පුළුවන් මිනිස්සු ඔයාගේ ජීවිතේට ඉස්සරහට හමු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉස්සරහ කාලෙදී ඔයාට තිබුණු toxic relationship ඉබේම නැති වෙලා යනවා. ඔයාගේ පාරේ හිටපු කිසිම වැඩකට නැති මිනිස්සු, ඔයාගේ ඔළුවට එක එක දේවල් දාපු මිනිස්සු, එක එක කතා කියපු මිනිස්සු, ඒ වගේම යාළුවෝ, ඒ වගේම toxic relationships, ඒ වගේ දේවල් ඉබේම naturallyම අයින් වෙලා යනවා ඉස්සරහ කාලයේදී. ඉතින් යුනිවර්ස් එක තමයි ඔයාලව මේ දේවල් වලින් ඈත් කරන්නේ. මේ වගේ bad energies වලින් ඉබේටම ඔයාව ඈත් කරන්නේ යුනිවර්ස් එක විසින්. ඉතින් ඒ දේවල් නිතරම විශ්වාස කරන්න. ඒ වගේම තමයි ඉදිරි කාලයේදී ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ environment එක change කරනවා. කියන්නේ ඔයා relocate වෙනවා. ඔයා ඉන්න තැනින් වෙන කොහෙට හරි යනවා. ඉතින් මේ change එක සමහර වෙලාවට ඔයාට uncomfortable වෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම සතුටක් නැති වෙන්න පුළුවන්. ඒත් මේ change එක අනිවාර්යයෙන්ම ඔයාගේ ඉස්සරහා ජීවිතය සාර්ථක කරගන්න ගොඩාක් important වෙනවා. ඒ වගේම තමයි යුනිවර්ස් එක ඔයාට කියනවා ඔයා අනිත් අයත් එක්ක ඔයාව සංසන්දනය කරන්න එපා කියලා. ඒ වගේම ඔයාගේ ජීවිතේ ඔයා මොනවා හරි දෙයක් ඇචීව් කරගත්තොත්, පොඩි දෙයක් හරි ඔයා ළඟා කරගත්තොත් ඔයාගේ ජීවිතේට ඔයාවම අගය කරගන්න අනිවාර්යෙන්. ඒ වගේම ඔයාගේ තියෙන ගට් එක, ඔයාගේ ගට් ෆීලිං එක ඔයා කවදාවත් ඉග්නෝර් කරන්න එපා. සමහර වෙලාවට ඔයාගේ හිත ඇතුලෙන් කියයි ඔයාට මේක try කරන්න කියලා. ඔයාගේ inner voice එක ඔයාට නිතරම කියයි මේ දේවල් try කරන්න කියලා. ඉතින් ඔයා ඒ දේවල් ignore කරන්න එපා. ඔයාට එනේ feeling එක ඔයා අනිවාර්යයෙන්ම කරන්න, try කරලා බලන්න. challenge එකක් ගන්න කියලා universe එක ඔයාට කියනවා. අපි තව එකම message එකක් බලමු. ඇත්තටම ඔයාට හිතෙනවා ඔයාගේ ලයිෆ් එක නිතරම පරක්කු වෙලා වගේ, ඔයා නිතරම ඩිලේ වෙලා වගේ, අනිත් අයට වඩා ඔයා ඉන්නේ ගොඩාක් පස්සෙන් කියලා ඔයා නිතරම හිතනවා. හැබැයි ඔයා පරක්කු වෙලා නෙවෙයි ඇත්තටම මේ ඔයා සූදානම් වෙන ගමන් ඉන්නේ. සමහර වෙලාවට අපේ ලයිෆ් එකේ සමහර තැන් ස්ලෝ වෙන්න පුළුවන් අනිත් අයට වඩා. ඒ වුණාට අපි යන හිමින් ගමනේ අපි හරි ඩිරෙක්ෂන් එකක හිමින් යන ගමන් තමයි ඉන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම යුනිවර්ස් එක ඔයාට කියනවා ගොඩාක් ඉවසීමෙන් ඔයාගේ වැඩ කටයුතු කරගෙන යන්න කියලා.
මේ විදියට ඉතාමත් කල්පනාකාරීව හිමින් හරිම ඩිරෙක්ෂන් එකේ ඔයා හරි විදියට ගියොත් අනිවාර්යෙන්ම ඉදිරි ජීවිතේ ඔයාට ගොඩාක් සාර්ථක කරගන්න පුළුවන් කියලා යුනිවර්ස් එක පෙන්눔 කරලා දෙනවා. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාට රෙසිනේට් උනේ මොන පොයින්ට් එකද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මතක ඇතුව ඇස්ට්‍රොසිත්මා YouTube channel එකත් subscribe කරන්න. තවත් මේ වගේ tarot reading, astrology insight, ඒ වගේම universal message බලන්න ඕන නම් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.